පොඩි කාලේ පෙරහැරවල් ඔය එකෙක් කානිවල් එහෙම බලන්න ගිහින් තියනවානේ. ඒ යනකොට දැකලා ඇති ලස්සන සෙල්ලම් බඩු තියෙනවා. සමහර වෙලාවට ලස්සන ලොකු සෙල්ලම් බඩු තියෙනවා. හැබැයි ඒක අරන් දෙන්න අපේ අම්මට තාත්තට වත්කම තිබිච්ච නැති අවස්ථා තියනානේ. ඒ වෙලාවට මොකෝ කරේ? අරක දිහා බැලුවා සෙල්ලම් බඩු දිහා බලලා හුස්මක් හැරලා අනිත් පැත්තට ආවා දුක් වුණා නේ. හිතන්න ඒ ඕන වෙච්ච දවසේ දායක හම්බුන්නේ අද ඔබට සල්ලි ඕනේ තරම් තියෙනවා. හිතන්න ඒ වගේ ඒ ගන්න බැරි වෙච්ච සෙල්ලම් බඩුව වගේ සෙල්ලම් බඩුව ඕනේ තරම් ගන්න සල්ලි තියෙනවා. හැබැයි අද ඒ සෙල්ලම් බඩුව ගන්න තියෙන අවශ්‍යතාවය තියෙනවද? තේරෙනවද කියන එක? අපේ ජීවිතේ දේවල් අවශ්‍ය වෙන කාල තියෙනවා නේ. ඒ කාලවල සතුටින් ඉන්න. පැහැදිලිද? බුදුහාමුදුරුවෝ මේ අත්හැරීමක් ගැන අනිත්‍යයක් ගැන දේශනා කරා කියලා නිකන් අර මැරෙනවා කිව්වා මලමිණී වගේ ඉන්න ඕනේ. එහෙමද? නැහැ. මැරෙනවා අනිත්‍යයි තේරුම් ගන්න. හැබැයි සතුටින් ඉන්න නේ. ඒව තේරුම් අරගෙන සතුටින් ඉන්න. ඒ ගෙවන්න තියෙන කාලේ ලස්සනට ගෙවන්න. තරුණ කාලේ හරිම ලස්සනට ගෙවන්නනේ. කාටවත් හානියක් කරදරයක් නොවෙන. එහෙම නොවුනොත් සමහර වැඩිහිටිය අම්මලා තාත්තලාගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය තරුණ තරුණයන්ට එහෙම බයිනවා නේද මොන දෙයකට මම කියන්නේ. අපි හැමෝගෙම ඔය පොඩි ඇරියස් තියද නැද්ද? හැමෝගෙම වගේ තියනවා. හරිද? ඒ දේවල් තියාගන්න එපා. සමහර අම්මලා තාත්තලා ඉන්නවා තරුණයන්ට දොස් කියනවා කෑවත් බයිනවා, කෑම බීමක් කෑව බිවට බයිනවා, ඇඳුමක් ඇඳද්ත් බයිනවා, වාහනයක් ගත්තත් බයිනවා. ඇයි සමහර ඉන්නවා දැන් ඔය හැමෝම නෙවෙයි සමහර අර ඒ ලස්සන ආදරණීය වැඩිහිටියෝ ඉන්නවා. සමහරු ඉන්නවා යාලා තරුණ කාලේ ජීවිතේ මැදි වයසේ ඕනේ තරම් හම්බ කරා. සමහර වෙලාවට අර මැරෙන නිසා කෑව මිසක, මැරෙන්න බැරි නිසා කෑව බිව මිසක, විලිවහ ගන්න ඕනෙම නිසා ඇඳුමක් ඇඳ මිසක ජීවිතේ අර ගත කරන්න ඕනේ කාලේ සතුටින් ගත කරන්නේ නැතුව හැමදේම එකතු කරගෙන, හැමදේම හිර කරගෙන නේ, හැමදේම වෙනම තමන්ගේ කරගෙන එකතු කරගෙන තියාගෙන ජීවිතේ විඳින්නේ නැතුව වයසට ගියපු සමහරව ඉන්නානේ. එහෙම ඉන්න අයට බලන්න වයසට ගියන් පස්සේ ඕනි තරම් සල්ලි තියනවා. ඉඩම් අක්කර ගණන් තියනවා. හැබැයි තරුණ කාලේ පොඩි කාලේ සෙල්ලම් බඩුව ගත්තේ නෑ වගේනේ. හරිද? වයසට ගියන් පස්සේ සල්ලි කොච්චර තිබුණත් තරුණ කාලේ ඇඳ පැළඳපු විදිහට අඳින්න පළඳින්න පුළුවන්ද? බෑ. ඒ නිසා එහෙම අඳින පළඳින තරුණයිට අපි බයිනවද නැද්ද? බයිනව බලන්නකො දැන් ඉන්නේ උන් අඳින ඇඳුම් නේ මේ උන් අඳිනේවට හරියට ඇඟවත් වැහෙන්න බලන්නකො ඇඳගෙන යන ඇඳුම් බයිනවද නැද්ද? බයිනා චීත්තට හැටට දෙන්න වැහුණා වගේ හරියට නේද? හරිද? මං කියන්නේ මෙහෙමයි. මේ අර සංස්කෘතියක් කියන එකක් තියෙනවා. ඕක විශේෂයෙන් මේ වර්තමානයේ අපි සත්ත පහකට ගණන් ගන්න නැතුව මේ අතහැරලා දාලා තියෙන එකත් තමයි සංස්කෘතිය සම්ප්‍රදාය. මතක තියාගන්න. සංස්කෘතියට සම්ප්‍රදායට ගරු කරන්න ඕනේ නේ. ඇමරිකාවේ අඳින පළඳින විදිහක් තියෙනවා. ලංකාවේ කොළඹ අඳින පළඳින විදිහක් තියෙනවා. මෙහි කොළඹ පිළියන්දල අඳින පළඳින විදිහට කොහේ හරි ලංකාවේ ඈත ගමක ඇතුලේ ගිහිල්ලා අඳින්න පළඳින්න පුළුවන්. ඒක එතෙන්ට ගැලපෙන්නේ නැහැ නේ සමහර වෙලාවට. ඒ සංස්කෘතික වශයෙන් සාම්ප්‍රදායික වශයෙන් ප්‍රශ්න එන තැන් තියෙනවා. ඒවා අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා නේ. ඒ තාරුණ්‍යයට ගැලපෙන විදිහේ සමහරට කාලෙන් කාලෙට අදින පළදින විදිය වෙනස් වෙනවා නේ. හරිද? කන බොන විදිය වෙනස් වෙනවා. අපි බයිනෝ බලන්නකෝ අපි ඒ කාලේ අලබතල කෑව දැන් මේ උන්ට අලබතල කෑල්ල පේන්න බෑ. බයිනෝද නැද්ද? බයිනානේ. හරිද? දැන් අපි කියන්නේ මේ උණු තලබතල කන්න ඕනේ බලන්න කන බොන ඒවට 5000 වියදම් කරනවා කිසිම අගයක් නැහැ. කියනවද නැද්ද? කියනවා ඇයි ඒ කාලේ තමන්ගේ කාලේ හරියට කන්න බොන්න බැරි වෙච්ච නිසා අපිට නැතුව මෙවුන් කන්න. එහෙම කොහෙද නේ? හරිද? මං කියන්නේ සතුටින් ඉන්න, නිදහසේ ඉන්න. මං කියන්නේ ඔබේ සතුට ගැන හිතන්න. ඔබ ඔබේ සතුට ගැන හිතන්න. හැම කාලෙකදීම ඒ ගෙවන්න තියෙන මොහොත සතුටින් ගත කරන්න.